මේ සමාජය එනවා. උඹලා කහාද බඳිනන දවසක බැඳලා තවුරුදු දෙක තුනක් ඵලයන් එහෙම ඇවිදපන්. ඒකල්ලා හොඳ සතුටුලා ඉඳපන්. සමහර කෙල්ලෝ ජීවිතය ගැන මොන මගුලක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ අර චූටි බබෙක්ව දීලා ඒ වගකීම් දෙන්න එපා ඒ කෙල්ලන්ට බං. 37න් 28 කහාද බඳලා දෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් තියෙනවා බයොලොජිකල් සීන් එකක් තියෙනවා. අවුරුදු 30ට කලින් බබෙක් හදන්න ඕන වගේ කියලා. අර නැන්දම්මලා නම්මන ඔක්කොම ප්‍රෙෂර් කරනවා. ඊට පස්සේ ළමයෙක් හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ඒකේ දුක් විඳින අපා දුක් විඳින්න කෙල්ලෝ. උඹලා මගෙන් ගෙනනකොල් දවසක බඳිනවා නම් අරව දේවල් සපුරන්ගෙන වැඳපන්. එහෙම නැත්නම් අඩුපාඩු තිබ්බොත් බැඳලා උන් දෙන්න එකතු වෙලා උඹලා දෙන්න දේවල් කරගනින්න. ඊට පස්සේ උඹලා උඩට එන්ජොයි කරපල්ලා බං. ඒ කියන්නේ ට්‍රිප් යනවා පුළුවන් නම් රටවත් ඵලයන්. ගිහින් ඇවිල්ලා ඊට පස්සේ වගකීමක් සහිත මිනිස්සු විදිහට වැඩ කරන්න. කෙල්ලොන්ට කියන්නේ යාළු වෙච්ච දවසක ඉඳන් කොල්ලොන්ගේ ඔලුව කන්න එපා. සමහර කොල්ලෝ අවුරුදු 8 9 10 ඉඳන් තාත්තලා අම්මලාත් එක්ක එකතු වෙලා හම්බ කරලා නංගිලා මල්ලාට එක්ක උගන්නන්න මහන්සිලා ගෙදර බර ඇදලා එහෙම උන් තමයි ඉන්නේ. උන්ව කසාද බැඳපුවම මතක තියාගන්න ඕනේ උන්ට ඕඩි වෙනම පොඩි ජීවිතයක්. උන්ව නිකන් අම්මා වගේ පොඩ්ඩක් බලලා අක්කා කෙනෙක් වගේ දේවල් කියලා දීලා නංගි කෙනෙක් වගේ අයියා කෙනෙකුට වගේ ආදරෙන් ඉඳලා තේරුණාද? උන් එක්ක හුද්දට ඇවිදලා කරලා උන්ට සතුට කියලා දෙයක් දෙන්න ඕනේ. උන් ජීවිතේ සමහර කොල්ලෝ ජීවිතේ විඳලා නැහැ බං. ඒතර ඔය නෑ ඒවනම් රේ දුන් කියන විදියට මෙහෙම වෙන්න මෙහෙම බඳින්න මෙහෙම ළමයි හදන්නේ. එහෙම මගුල් කරන්නේ නැහැ. උඹලා දෙන්න දවසක බං කොල්ලෙක් නම් උට ජීවිතේ හම්බෙච්ච හොඳම හම්බ වෙච්ච කෙනා කෙල්ල වෙන්න ඕනේ. උල්ලාතල් හරියද? මාව තේරුම් ගන්නවා, කොයි හරි යන් කියනවා, කමු කියනවා, මෙහෙම දේවල් කරමු කියනවා. ඒක මරු. කෙල්ලෙකුටත් එහෙමයි. කෙල්ලෙකුට තාත්තානේ හොඳම හමු වීම සාමාන්‍යයෙන්. හරිද? ඒ වුණා තාත්තා සරයිනේ. කොල්ලා ඊට